දෙපාර්ශ්වයෙන් මංගල සභාවේ සියලු දෙනාට මාසයි. මම අද නම් කතා කරන්න හිතියේ නෑ. මේ අපේ දුවලා පුතාලා ඉල්ලීමක් කළා. මොකද ඊයේ මට කාලේ මදි කිව්ව නිසා අද උඟක් කතා කරන්න දෙන්න කතා කරන්න ඕනේ කියලා. නමුත් දැන් ඊයේ කියපු දේ තමයි අදත් කියන්න තියෙන්නේ. ඇත්තටම දෙන්නේ ඔබත් වාසනාවන්තයි, පුතණුවනි ඔබත් වාසනාවන්තයි. අපේ බිසව නන්දිටයි, දයා මණිටයි ලස්සන මල් කැකුළු දෙකක් හිටියා. මේ මල් කැකුළු දෙක තමයි මේ අද වෙනකොට බැටරියේ පත් වෙලා ඒ මල් දැන් එක්කෙනෙක් විවාහපත් වෙලා දැන් පොඩ්ඩකට ඉස්සලා කතා කරේ ඒ ලොකු දුවගේ පුතණුවන්. ස්වාම පුරුෂයා අපේ සිනිති දියේගේ ඊළඟට මට මතකයි දැන් මේ දරුවෝ දෙන්නක් පුංචි. ඒ පුංචි කාලේදී පියා අපි අතරින් වෙන් වුණා. අපේ දයාමණි නැති වුණා. නමුත් මේ අම්මා ඉතා දුක් මහන්සි වෙලා හරි අමාරුවෙන් මේ දෙන්නගේ මේ ජීවිතේ මේ තත්ත්වෙට ගොඩනගන්න ගොඩාක් උත්සාහ කළා. ඒ කියන්නේ පියාත් නැතුව මේ ලස්සන මල් කැකුළු දෙක එයා අපි කරන රැකියාව වගේ නෙමෙයි රාත්‍රී කාලේ එයාගේ ගෙඩි සේවයේදී එයා වැඩ කරන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී ඉතාම දුක්බරව මේ දෙන්න මේ තත්ත්වෙට පත් කළා. අපි මේ කුංචි දියණිය විශ්වවිද්‍යාලයේ ලක්වාදියක් ලබා ගත්තා. අනිත් දියණියත් රැකියාවක් කරනවා. මේ තත්ත්වෙට අරගෙන අද අම්මා මොනතරම් සතුටින් ඉන්නවද? ඉතින් ඒ අම්මගේ ඊර්ෂ්‍ය නිසා තමයි අද පුතේ ඔයාලා මේ තත්ත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් උපාධියක් ගන්න උඟක් මහන්සි වෙන්න ඕන. නමුත් අපේ දියණිය ඒ උත්සාහයේ අත්හැරියේ නැතුව පියාණන්ට එයාලගේ කර්තව්‍යය ලස්සන පිටු කරගත්තා. ඉතින් මම ටීවී ඉස්සෙල්ලාම පුතණුනි ඔබත් වාසනාවන්තයි, දියණියනි ඔබත් වාසනාවන්තයි. මම මෙතෙන්ද ඊයේදා 28 වෙනිදා අපි මේ මංගල සභාවට ආපු වෙලාවේදී තමයි මම දැක්කේ අහලා තිබුණා මගේ ගෝලෙන් තමයි විවාහ වෙලා ඉන්නේ කියලා. නමුත් මම දැක්කේ නෑ. මම කාලේ මට මූණ දැක්කොත් නම් කිව්වේ ඇයි මට නමින් මතක නෑ කියලා. සම්භාරයක් ළමයි අවුරුදු 14ක් මම මල් කඩුව ඉස්කෝලේ වැඩ කරා. ඉතින් මට මතක තිබුණා මේ පුතා දකිනකොටම පුතා දුවගෙන ඇවිල්ලා මට කතා කරා. එතකොට මට විශාල සතුටක් දැනුණා. මෙයාගේ ගිනිහිත කීකරු ගුණගරුක දරුවෙක් අනේ අපේ ජීවිතයට ලැබුණාද කියන සතුට මට ලැබුණා. ඇති වුණා. ඉතින් මේ අපේ දියණිය දෙන්නම ඇත්තම කාගෙන්වත් වචනයක් අහන්න නැතුව ඉතාලම ලස්සනට මේ දෙන්න හොඳින් ජීවත් වුණා. ඉතින් පුතණුනි මම කියන්න තියෙන්නේ මේ දියණිය හොඳින් ඉඳලා බලා ගන්න. මේගොල්ලෝ චැට්ටැල්ල පොඩි කියයි නෙමෙයි. නමුත් ඒගොල්ලන් කීකරුයි. ඒගොල්ලන්ට හොඳට කියන දේ තේරෙනවා. වගකීම් තේරෙනවා. ඒ නිසා ඔයාලගේ පෞද්ගලික ගෙනියන එක විතර අමාරුවක් නෙමෙයි. මම ඊයේ එදා කිව්වා විවාහය කියන එක අර්ථකථන කරා. මම ඒ නිසා ඒක දැන් කියන්න යන්නේ. නමුත් විශ්වාසය කියන එක ඔය දෙන්න තුනම තාම ඕනක වෙනවා ගන්න. විශ්වාසය කඩ වුණාම ඒ ජීවිතය, පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න බොහෝම අමාරුයි. දෙන්නට දෙන්න විශ්වාසවන්ත වෙන්න. එතකොට කවදාවත් පුතේගේ ඇත්තටම ඔයාලගේ ජීවිතේ කිසි කරදරයකට කැඩෙන්නේ නැතුව හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා විසාකා සිටුදීනියට ධනන්දේ සිටුවරයා අවවාද අනුශාසනා දුන්නා. එයා විවාහ දිවියටපත් වෙන වෙලාවේ පිටට ගිනි ඇතුළට ගන්න එපා, ඇතුළට ගිනි පිටට ගන්න එපා. දෙන්නාටත් දෙන්න, නොදෙන්නාටත් දෙන්න ඔය කියන කාරණා හතක් කියලා දුන්නා. ඔතෙන් කියන්නේ පිටට ගිනි ඇතුළට ගන්න එපා. දැන් ඔය දෙන්න ඉන්නකොට හැමදාම ඔහොම ඉන්නේ නෑ. අවුරුදු ජීවිතේ ගෙවනකොට ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ප්‍රශ්න නැත්තම් ඒක ජීවිතයක් නෙමෙයි. අපේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. අනිවාර්යෙන් මේ දේ කළ යුතුයි. ඒ වෙලාවේදී ඔයාලගේ අඩුපාඩු මොනවාවත් තිබුණත් පිට කෙනෙකුට කවදාකවත් කියන්න එපා. ඒකයි පිටට ගිනි ඇතුළට ගන්නත් එපා. ඇතුළට ඒවා කාටවත් කියන්න යන්නත් එපා. අනුන්ගේ අරගෙන අපේ මහත්තයා මෙහෙමයි, අපේ මහත්තයා මෙහෙමයි කියලා වර්ණනා කරායි ඒ වහන්න යන්න එපා. තමන්ගේ ජීවිතේ ගෙනියන්න බලන්න. අනුන්ගේ මහත්තුරු වගේ හැදෙන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. තමන්ගේ මහත්යත් එක්ක ඒ පෞද්ගලික ජීවිතේ හරියට ගෙනියන්න උත්සාහ කරන්න. අපේ කාර්යයත් ඒවා හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ඒ විදිහට ගෙනියන්න පුළුවන්. පිටට ගිනි ගන්නත් එපා, ඇතුළට ගිනි පිට දෙන්නත් එපා. දෙන්නාටත් දෙන්න, නොදෙන්නාටත් දෙන්න. අපි ඇත්තටම දෙනවා නම් යමක් දෙන්නේ ඒක දෙන්නටනේ. නමුත් නොදෙන්නාටත් දෙන්න ඕන, දෙන්නටත් දෙන්න ඕන. ඒකයි ඒ මට අනිත් ටික දැන් මේ වෙලාවේ මතක නෑ.
ඒ නිසා මගේ බොරුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මම මේ කතාවක් කරන්නේ මේ පුතා කිව්වේ නිසා මම කියනවා ඇත්තටම. ඉතින් මේ ඔයාලට මම අනවතර කියන්නේ ජීවිතේ ඉවසන්න පුරුදු වෙන්න. හැමදාම ඉවසන දනා මුකු යුදේ ඉඳයි පොඩියේ. ඉතින් ඒක ඇත්ත. ඉවසන්න පුරුදු වෙන්න ජීවිතේ කියන්නේ පුතේ මේක හැමදාම ඉවසන එකක්. මුළු ජීවිතේ පුරාම අපි මැරෙන කල් ඉවසනවා. ඒ ඉවසීම නැත්නම් කවදාකවත් අපිට මේ පෞල් ජීවිතේ ගෙනියන්න බෑ. කැත්තේ පොළ වගේ හිටියොත් කවදාවත් ඒ පෞල් ජීවිතේ ගෙනියන්න බෑ. ඒ නිසා භාර්යාව කියන කෙනා දැනගන්න මම කාන්තාවක්, මම භාර්යාවක්, මම ස්වාමි පුරුෂයාගේ විරුද්ධ කියන කමත කරන්න එපා. ඒක මතක තියාගන්න. කවදාකවත් ස්වාමියා නිහින යන්න හදන්න එපා. එයා දෙන්න එකතු වෙලා කතා බහ කරගෙන ඕනම ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන්. ඒ නිසා කතා බහ කරලා විසඳගන්න දැන් වල කියන්න ඕනෙත් නැහැ, අනුන්ට කියන්න ඕනෙත් නැහැ. දෙන්නට එකතු වෙලා ඕන දෙයක් විසඳගන්න පුළුවන්. එතකොට ඔයාලගේ දරුවෝ ඒවා දිහා බලාගෙන ඒ විදිහට හැද ගන්නවා. දරුවන්ට අපි අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. මෙහෙම කරපම් පුතේ කියලා. එතකොට ඒ දරුවෝ අපි දිහා බලලා නිකම්ම හැද ගන්නවා. ඒක එහෙමයි වෙන්නේ. ඒ වගේම මේ ඔබට කියන්නේ ඇත්තටම ඔයාලගේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඔය දෙන්නම උදත් එකලා ඒ සම්පේ කියන්න ඕනේ. මොකද පෞල් දෙකක් එකට එකතු වෙලා තියෙන්නේ. මම ගන්නවා වෙනම අපේ දුවකිව වගේම මම පුතාට වර්ණනා කරනවා කියලා වර්ණනා කරනවා තමයි මොකද දරුවෝ ඉතාම කීකරු වාසනාවන්ත හොඳ නියතමානී දරුවෝ. අපේ දියණියත් ඒ වගේමයි ඒගොල්ලන් ගැන සම්පේ කියන්න තියෙන්නේ ඒ ටිකමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ගැටලුවකින් තොරව ඔයාලගේ ජීවිතය සරල ප්‍රකාරව සාර්ථක කරගන්න පුළුවන්. පියාණන් පැත්තේ ඔයාලගේ ස්වාමි පුරුෂයාගේ පැත්තේ හොඳ අම්මගේ තාත්තගේ සහෝදරයෙක් ඉන්නවා. ඔයාලට එක සහෝදරියක් විදියට ඒ සහෝදරියයි ඒ පුතුණුයි ඔයාලට බලන්න. ඒ නිසා ඔයාලට කිසිම කතරයක් වෙන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා ඔයාලගේ ජීවිතේ සරල ප්‍රකාරව සාර්ථක කරගන්න කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දුරුකේ සාදා සමිතියේ සීමා බෝධි මහතුන්ගේ ඊජෙන් ආරක්ෂාවෙන් වාසනාවන්ත රටේ වැඩදායි දුන්ගල්වන් ලැබ ඒ අයගේ කටයුතු කරගෙන ඔයාලගේ ජීවිතය සරල ප්‍රකාරව සාර්ථක කරගන්න මේ උත්සාහ කරන්න කියලා ඉන්නවා. ඒ වගේම අවසාන භාගයේ ඔයාලට දිනු වෙනවා කියලා මහා උත්සව මන්දිර නොදුණා ඒවා හදාගන්න උත්සාහ කරනකට වඩා ඔයාලගේ අධ්‍යාත්මික තත්ත්වය දිනු කරගෙන ඒ විශ්ේ ගුරුලා අපි පතන්නා වූ ඒ යම් තැනකට යන්න ප්‍රාර්ථනාවක් ඇද්ද ඒ ප්‍රාර්ථනාව විශ්ව කරගන්න කියලා අවසාන වශයෙන් ඉල්ලා දෙන්නේ මම කියන්නේ කියලා දෙනාටම තේරුම් ගන්න.